මේ මිනිස්සයා ගමට අගයක් නැහැ. ගමේ මිනිස්සයාගේ පිට ගමකට. හරි ඉතින් ඔන්න මගේ අලුත්ම වීඩියෝ එකට ඔයාලා කට්ටිය ආදරෙන් පිළිගන්නවා. අද මම ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ වෙනස්ම වැඩක් කරන්න. ඉතින් කවුරුත් දන්න නිහාල් සම්පත් අයියා. එහෙමත් නැත්නම් හිරුස්ටා ජයමාවතට පා තබලා බොහොම දුක් විදියට අපේ හිත සොරාගෙන හිරුස්ටා ජයමාවතින් අයින් වුණත් දැනටමත් වාහල්කඩ අනුරාධපුර පළාතෙම මුළු වාහල්කඩම අපේ හිතවල ඉන්න හැමදා හිරුස්ටා තරුවගේ ගෙදර තමයි අද මම ඉන්නේ. ඉතින් නිහාල් අයියා අයිබෝන් මල්ලි. ඉතින් නිහාල් අයියේ වීඩියෝ එකේ මැදට යන්න කලින් මම කැමතියි ඔයාගේ පවුලේ විස්තර, ඔයා බැඳලාද, ඔයා මොකද කරන්නේ, ඔයාගේ රස්සාව මොකද්ද, මොන වගේ වැඩද කරගෙන යන්නේ කියලා දැනගන්න. ඔව් මල්ලි, මේ මම මගේ විස්තර කියන්නම්. ඊට ඉස්සරලා මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මල්ලිට. මම හිතන්නේ මම හිරුස්ටා ගිහිල්ලා හිරුස්ටා තරඟ වලින් අයින් වුණාට පස්සේ මාව හොයාගෙන මේ විදිහට ආවේ පළවෙනි කෙනා මල්ලි. ඉතින් තරුවා YouTube channel FB මම හිතන්නේ මල්ලි කරගෙන යන්නේ. ඉතින් මම ඉස්සලාම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මල්ලිට අද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට මාව සම්බන්ධ කරගත්තට. ඉතින් මල්ලි මම දැන් විවාහ වෙලා ඉන්නේ. මට දුවයි පුතා ඉන්නවා. මගේ නෝනා පෙන්ෂන් ආමි පෙන්ෂන් ඉන්නේ. මම අවුරුදු 22ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී කරලා දැන් විශ්‍රාම සුවයෙන් තමයි ගෙදර ඉන්නේ. මම වැඩේ වෙන්නේ නේද අයියා? ඉතින් මට මේ දවස් ටිකේම නිතරම කතා බහට ලක් වෙනවා නිහාල් සවුන්ඩ් හොඳයි, නිහාල් ලයිට් සිස්ටම් එක හොඳයි. ඒ වගේම අයියලා බෑන්ඩ් එකක් තියෙනවා කියලා අයියලා මම දන්නවා තුසිතවිස් පොසිඩු බෑන්ඩ් ලයිව් මියුසික් බෑන්ඩ් එක. ඉතින් අයියා මට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? අයියාගේ සවුන්ඩ් සිස්ටම් එක ගැන, අයියාගේ ලයිට් ගැන සම්පූර්ණ විස්තරයක් මට දැනගන්න පුළුවන්ද අයියා? මල්ලි මේ මම විශ්‍රාම ආපු ගමන් ඉස්සලාම් පටන් ගත්තේ නිහාල් සවුන්ඩ්. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් මගේ තිබ්බ හීනයක් තමයි මියුසික් කියන්නේ. මම කොහොමත් මගේ පොඩි කාලේ ඉඳන් මම කැමතිම දේ තමයි මියුසික්. ඉතින් මම හමුදාවේ හිටියත් නේවි එකේ හිටියත් මම කරේ මියුසික්. පැලැප්සෝ කරා. එතකොට බෑන්ඩ් ඇටච් වෙලා හිටියා. රණිව් රේස්ටා සිං කරා 3 පාරක්. ඉතින් ඒ ඇවිල්ලා මුලින්ම පටන් ගත්තේ සවුන්ඩ් එක. ඒක මට ගොඩක් උදව් වුණා. මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්න, මම පසුව ඒ කට්ටිය මතක් කරන්න. දැනට සවුන්ඩ් එක කරගෙන යනවා. ඊට අමතරව බෑන්ඩ් එක ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕන. තුසිත රුවන් කරුණාරත්න පොසිටිව්. තුසිත මල්ලි තමයි බෑන්ඩ් ලීඩර්. ඉතින් මේ වෙද්දි බෑන්ඩ් එක කරගෙන යනවා. අපි අවුට්සෝ කරනවා, වෙඩින් කරනවා, බිග් ගර්ල් පාටි, බර්ත්ඩේ පාටි හැම දෙයක්ම කරනවා. ඉතින් මේ වෙද්දි මේ අවුරුද්දේ සෑහෙන වැඩ කොටසක් කරා. ඊට අමතරව මේ සවුන්ඩ් සිස්ටම් එක හුඟක් ගීත නාට්‍ය පැත්තට බර වුණා. මොකද මේ අනුරාධපුර රජරට ගත්තට පස්සේ ගීත නාට්‍ය වලට හුඟක් ලැබි පිරිසක් තමයි ඉන්නේ. ඉතින් මේ මට තුසිත මල්ලිගෙන් තමයි මම ඒ පැත්තට හුඟක්ම යොමු වුණේ. ඉතින් මේ වෙද්දි ගීත නාට්‍ය ශ්‍රේෂ්ඨයේ දැවැන්ත චරිත ටිකක් මම අඳුරගත්ත ඒ මල්ලි මාර්ගෙන්, තුසිත මල්ලි මාර්ගෙන්. ඉතින් දෙයියනේ කියලා ඉඳන් සෙටප් එකකටත් වැඩ ටිකක් තියෙනවා. වැඩේ කරගෙන යනවා. බෑන්ඩ් එකේ වැඩත් මල්ලි කට්ටිය සහෝදරයෝ ටික එකතු වෙලා කරගෙන යනවා. ඉතින් අයියා ඔයා හිරුස්ටා ජයමාවතට යනකොට ඔයාට උදව් කරපු පිරිසක් ඇති. කොහොමත් මිනිස්සෙක් එකපාර නිර්මාණය වෙන්න අමාරුයි. මුලින් ඉඳන් ඔයාට අත හිට දුන්න කට්ටියක් ඇති, කකුලෙන් එදපු කට්ටියක් ඇති. ඔයා හිරුස්ටා ජයමාවතට ගියාට පස්සේ ඔයාට සංගීත ශාස්ත්‍රය හදාරන්න උගන්වපු ගුරුවරු ඇති. ඒ වගේම ඔයාගේ ළඟින්ම හිටපු කට්ටිය ඇති. මම කැමතියි ඒ කට්ටිය චුට්ටක් මතක් කරගන්න. මොකද අපි තැනකට ආවහම අපිත් එක්ක මුලින් ඉඳන් හිටපු කට්ටිය මතක තියාගන්න ඕන, මතක් කරන්න ඕන. ඉතින් මං හිතනවා මේක හොඳම අවස්ථාව වෙන්න ඕන අයියට උදව් කරපු කට්ටිය මතක් කරගන්න. ඔව්, හොඳ ප්‍රශ්නයක් මල්ලි ඇහුවේ. ඇත්තටම මේ පාසල් යන කාලේ මම ඔයාලට මුලින් කිව්වා මේ සංගීතය ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණේ නැහැ අපට, ගුරුවරයෙක් මේ නැති නිසා. මම ඉගෙන ගත්තේ මුලින්ම වෝකල් ට්‍රේනින් කියන දේ ඉගෙන ගත්තේ රණවීර ස්ටාහරහා අනෝජා වීරසිංහ. ඔයාලා දන්නවා මේ අනෝජා වීරසිංහ මැඩම් නිලියක් වුණාට වෝකල් ට්‍රේනින් ඒ අභ්‍යාස ඔක්කොම හොඳට හදාරපු කෙනෙක්. ඉතින් මම මැඩම්ගෙන්
තමා මුලින්ම සංගීතයේ වෝකල් ට්‍රේනින් ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඉන්දිකා උපමාලි මැඩම් ජගත් වික්‍රමසිංහ සර්ගෙන් ඒ කටින් ඉගෙන ගත්තා. ඊට පස්සේ හිරුස්ටා මාවතට ගියාට පස්සේ නිරෝසා විරාජනී මිස්ගෙන් මං මාස ගාණක් වෝකල් ට්‍රේනින් කරා. ඒ වලින් තමයි මල්ලි හුඟක් ඇත්තටම ගීතයක් ගායනා කරන්නේ කොහමද, ගීතයක වේරියේෂන් කියන්නේ මොනවද, විප්‍රාඩු කියන්නේ මොනවද කියලා දැනගෙන ගීතයක් ගායනා කරන්නේ කොහොමද කියන එක හුඟක් මොළුවට ආවේ, අවබෝධ වුණේ එතනින්. ඒ ඇවිල්ලා ඉගෙනගත්තු ගුරුවරු හිරුස්ටා මාවතට යද්දී උදා කරපු ලොකු පිරිසක් ඉන්නවා. ඒ අතරින් ඒ කියන්නේ ලෝකවාසී සියලු දෙනා උදව් කරා, වෝට් වලින් උදව් කරා. නමුත් ළඟින්ම ඉඳලා හුඟක් උදව් කරා මනෝජිත් මල්ලි. එයා සෑහෙන කැපකිරීමක් කරා මං වෙනුවෙන්. ඊට පස්සේ රාජිත මල්ලි, ලහිරු මල්ලි, එතකොට අපේ කවුද මේ රුවන්ත මල්ලි, ඒ කට්ටිය ළඟ ඉඳලම මගේ කටවුට් ගහන්න, පෝස්ටර් ගහන්න, එලවුන්සින් වලට හැම දෙයකටම පුදුම විදිහේ ශක්තියක් මට ලැබලා දුන්නා. ඉතින් ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් මල්ලි ඒ විදිහට තමයි මට හිරුස්ටා ජීවිතේ, මගේ සංගීත ජීවිතේ මම ඉගෙනගත්තු ගුරුවරු තමයි ඒ කට්ටිය. උදව් කරපු කට්ටිය තමයි මට මේ ගමේ සියලු දෙනා උදව් කරා. නමුත් ළඟින්ම ඉඳගෙන උදව් කරපු කට්ටිය තමයි මල්ලි ඒ කට්ටිය. මං හිතන විදිහට අයියේ සිංගර් කෙනෙක්ට ඕනම චැලෙන්ජ් එකක් බාර ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අයියේ මම ඔයාලට චූටි චැලෙන්ජ් එකක් බාර දෙනවා. හැබැයි මේ මගේ S2 ඉස්සරහා මේ කට්ටිය බලන් ඉන්න දිහා ඔයා ඒ චැලෙන්ජ් එක බාර ගන්න කැමතිද? ඔන්න දැන් ඉතින් මං අමාරුවේ දාන වැඩක් තමයි ඔයා කරන්න යන්නේ. හරි හරි මම මල්ලිගේ චැලෙන්ජ් එකට මට පුළුවන් උපරිම සාධාරණ මම ඉෂ්ට කරන්න බලනවා. කියන්නකො මල්ලි මොකද්ද කියලා චැලෙන්ජ් එක? මගේ අයියේ චූටි කාලේ ඉඳන් ආසම සින්දුවක් තියෙනවා. හැබැයි අයියට මම දැන් එකපාර කියපින්ද අයියට හොඳට පුළුවන් වෙද්ද නැහැ. අයියට උපරිමෙන් කරලා දෙන්න. හීන පේන හැම රැකම කියන සින්දුවේ මට සම්පූර්ණ සින්දුව කියලා පෙන්වන්නකො අයියේ. මගේ චූටිම චැලෙන්ජ් එක. හරි මල්ලි මේ මම වැඩි සිං කරලා නැහැ සින්දුව. රයිට් අපි බලමු කියමු.
මම හිතුවට වැඩිය හොඳටවා ඒ සිංකරාන ඇත්තටම මේ මට මාට සතුටක් තියෙන්නේ අපේ වාහල්කඩ පුරවරේ මේ වගේ ලයව් සිං කරන කෙනෙක් මම දැක්කමයි මට ඇත්තන මල්ලි මේ සින්දුව ලිරික්ස් මතක නෑ එකයි මම මේ ලිරික්ස් අරන් බලාගෙන කිව්වේ ඉතින් ඔයා ඉල්ලුවා මම ඔයාට ඉල්ලුමට මට පුළුවන් ආකාරයට සැපයම දුන්නා ඇත්තටම පට්ට ලස්සනයි දැන් අයි අපි සාමාන්‍ය වා කිව්වා ගීත නාට්‍ය කලාව පැත්තට පොඩ්ඩක් බරව නැඹුරු ඔයාගේ සවුන්ඩ් සිස්ටම් එකත් එක්කවා යනවා කියලා. එතකොට මොකක්ද අයියලා ගීත නාට්‍ය කණ්ඩායමේ නම මොන වගේ වැඩද අයියලා කරන්නේ? අපි ඒ ගැන චුට්ටක් දැනගමුද අයියේ? මල්ලි ගීත නාට්‍ය ශාස්ත්‍රයේ මම ලොකුවට දැනගෙන හිටපු ශාස්ත්‍රයක් නෙමෙයි. නමුත් මම විශ්‍රාමාවට පස්සේ ලහිරු මල්ලි මාත් එක්ක එකතු වුණා. අපි සහෝදරයෝ වගේ හැම දෙයක්ම කතා කරලා මගේ සෙටප් එක ගේන්න උනත් මට හුඟක්ම ළඟින් උදව් කරේ ලහිරු මල්ලි, රාජිත මල්ලි, රුවන්ත මල්ලි, එතකොට අපේ සාගර මල්ලි. ඒ කට්ටියත් එක්ක ගිහිලා තමයි අපි කතා වෙලා මේක ගෙනාවේ. ඉතින් ලහිරු මල්ලි ඇවිල්ලා මම දන්න විදිහට ලංකාවේ හොඳම දෙබස් අතර ඉන්න කෙනෙක් තමයි ලහිරු මල්ලි කියන්නේ. මම ඇත්තටම දැකපු සුපිරිම දෙබස් ලහිරු මල්ලි. ඉතින් එයා හරහා තමයි ඉතින් මල්ලිගේ ටීම් එක චන්දකින්නරාවි ටීම් එක ඒ හරහා තමා හුඟක්ම ගීත නාට්‍ය ශාස්ත්‍රයේ මේ කට්ටිය මම අඳුරගන්නේ. ඇත්තටම මල්ලි ගීත නාට්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ රාත්‍රී මං හිතන විදිහට පාන්දර 2ට විතර වගේ තමා නාට්‍ය සංදර්ශන ඉදිරිපත් කරන්නේ. ඉතින් අර රාජ්‍ය ඒ කියන්නේ රජ කතා තමයි ඒ කට්ටිය ඒ විදිහටම පෙන්වන්නේ. එතකොට මේ ඒක මාර ලස්සනයි. අනික තමයි දෙබස් වලට මහා පොළොවේ හිටගෙන ඒ දෙබස් වලට අනුකරණය කරලා රංගපාන නළු නිලියෝ තමයි ඉන්නේ. ඇත්තට මේක මාරම ලස්සනයි. දැන් ඔය සමහරවකට ජහුටා කියලා එහෙම නම් දාලා තියෙන මම නම් ඇත්තට මේකට කැමති නැහැ. මොකද මේක මාරම මේ ඒ කියන්නේ දුප්පත් මිනිස්සු තමයි පැදුරු වෙලලා බලන කොට්ටාසයක් ඉන්නවා. පොළොන්නරුවේ නාට්‍ය සංදර්ශන වගේක් ඉදිරිපත් කරා. ඉතින් මේ මගේ සෙටප් එක තමයි දෙන්න දැම්මේ. චන්දකින්දරාවි නාට්‍ය කලා සංගමය මම හිතන්නේ මිනිස්සු ප්‍රේක්ෂකයෝ ඔක්කොම 800ක් 1000ක් කිට්ටු වෙන්න වාඩි වුණාට පස්සේ පුදුම ආසාවකින් තමයි නාට්‍ය මේ ඒ කට්ටිය රස විඳින්නේ. ඒක මාර අත්දැකීමක්. ඇත්තට මමත් හරි කැමතියි. මාර ලස්සනයි. ඒකේ හුඟක්ම මේ ලස්සන තියෙන්නේ මල්ලි පරණ මේ රජ කතා අනුකරණයේ විදිහට තමයි මේක යන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි. මට එතනින් නාට්‍ය ශාස්ත්‍රයේ හම්බෙනවා ලොකු දැවැන්තයෝ චූටි අක්කා කියන්නේ අවුරුදු 25ක් විතර ශාස්ත්‍රීය දෙබස් දුන්න එක්කෙනෙක්. එතකොට උපාලි පාලිප්පතාන අධ්‍යක්ෂකතුමා එතකොට අපේ රෝහිණි නන්දා ඒ වගේ හොඳ ප්‍රවීණ අධ්‍යක්ෂකවරු හම්බුණා. ඒත් එක්කම ඇත්තටම මතක් කරන්න ඕන සංකමදු අපේ පෑඩ් ගහන එක්කෙනා මට හුඟක් උදව් කරනවා. එතකොට කුමාරయ్య කීබෝඩ් ගහන කුමාර මල්ලි ඒ වගේ පිරිසක් හම්බුණා. ඉතින් මල්ලි මේ දැන් ඇත්තටම කියනවා නම් මගේ සවුන්ඩ් එකට හුඟක් වැඩ තියෙන්නේ මේ ගීත නාට්‍ය ශාස්ත්‍රය තමයි වැඩ හුඟක්ම ඇවිල්ලා තියෙන්නේ මේ වෙද්දි. අයියේ මේ මට ආරංචියක් ආවා මේ කටකතාවක් කියන නොයා ඔයාගේ සවුන්ඩ් එක දෙන්නේ මේ චන්නකින්නරාවේ අපේ නාට්‍ය කණ්ඩායමට විතරයි කියලා. මොකක්ද අයියේ වැඩි? එහෙම දෙයක් නෑ මල්ලි. චන්දකින්දරාවි කලා සංගමේ ඉන්නේ ඔක්කොම මගේ සහෝදරයෝ මගේ පොසිටිව් බෑන්ඩ් එකේ කට්ටිය තමයි ඉන්නේ. ඊට අමතරව මේ මගෙන් සෙටප් එක හෙට වෙන කණ්ඩායමකින් ඉල්ලුවොත් මම අනිවාර්යෙන් ඒ කට්ටියට ඉල්ලුමට සැපයුම දෙනවා. සෙටප් එක ඕනම දෙයකට භක්ති ගීත වේවා එතකොට ධර්ම දේශනා මම ඔය ඉස්සරත් ධර්ම දේශනා වලට දාලා තියෙන භක්ති ගීත වෙන ඕනම මේ සංදර්ශනයකට මගෙන් ඉල්ලුවොත් මම අනිවාර්යෙන් ඒ කට්ටියට මගේ සෙටප් එක දානවා. එහෙම මේ චන්දකින්දරාවි කියලා මෙහෙමම මේ විශේෂයක් නැහැ. ඒක ඉතින් අර අපි එකට ඉන්න ටීම් එක නිසා ඉතින් මේ අවුරුද්දේ වැඩිම වැඩ කරේ මේ චන්දකින්දරාවිත් එක්ක එකතු වෙලා තමයි ඉතින්. එතකොට අයියේ වා හිරුස්ටා ගිහිල්ලා හිරුස්ටා ලෝගෝ එක දාගත්තට පස්සේ මම දන්නවා ඔයා හිරුස්ටා ගියාට පස්සේ
ඒ හිරුස්ටාවා ගීත ගායනා කරනකොට ඒ බලන්න බස් පිටිං අපේ වහල්කඩ කට්ටිය පලාතේ කට්ටිය බස් පිටිං ගියේ. ඉතින් මම දන්නවා. ඉතින් අය කැපිටිගොල්ලෑව වාහල්කඩ අනුරාධපුර පදවිශීපුර ඒ හැමතැනම බස් ගියා. ඒ පැත්තෙම මියුසිකල් හැමදාම ෂෝ තියෙනවා සාමාන්‍යයෙන් මාසෙට 2-3. ඉතින් මම කැමතියි අයියට ආරාධනා පත්‍රෙ නිකමට හරි නිහල් අයියා නිහල් මල්ලි ඇවිල්ලා අපේගේ සින්දුවක් කියපන් කියලා ඔයාට කවුරු හරි ආරාධනා කරලා තියෙනවද? ඇත්තට මල්ලි මේ හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. හිරුස්ටා වේදිකාවෙන් සමුගත්තට පස්සේ ඒ කියන්නේ මාත් එකට හිරුස්ටා වේදිකාවෙන් සමුගත්ත පිරිස මගේ යාළුවෝ ලංකාව වටේම ඉන්නවා. එතකොට ඔය මීගමුව අම්බලන්ගොඩ එතනින් එහා ගාල්ල මාතර ගත්තට පස්සේ ඒ කට්ටිය ඔක්කොම මාත් කනෙක්ෂන් තාමත් තියෙනවා. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම මාසෙකට ෂෝ 2-3කට අනිවාර්යයෙන්ම ගෙන්නනවා. ඒ කට්ටිය සිං කරනවා. නමුත් මම ආවට පස්සේ මට මේ ඇත්තට මේ පදිවි ශ්‍රීපුර කැපිටිගොල්ලෑව වහල්කඩ ගත්තට පස්සේ ෂෝ කරනවා. නමුත් මේ වෙනකන් එහෙම කතා කරලා නැහැ මේ වේදිකාවට ගීතයක් ගායනා කරන්න එන්න කියලා. එහෙම මේ මම ඉතින් බලාපොරොත්තුවක් උත් නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැති නිසා තමයි මල්ලි මං ඇවිල්ලා මගේම කියලා මෙහෙම සවුන්ඩ් එකක් කරගෙන බෑන්ඩ් එකක් කරගෙන මට පුළුවන් විදිහට මේ විදිහට මේ මගේ සහෝදරයත් එක්ක එකතු වෙලා යන්නේ. නමුත් මේ මං කියන්න සන්තෝෂයි මේ නාවික හමුදාවෙන් විශ්‍රාම ආවට පස්සේ නාවික හමුදා කඳවුරු වල තියෙන උත්සව තියෙනවනේ. එතකොට ඒ කඳවුරු වල තියෙන උත්සව වලට අවුරුදු උත්සව වලට වගේ මේ ප්‍රසංග තියෙද්දි මට අනිවාර්යයෙන්ම කතා කරනවා. මම ගිය අවුරුද්දෙත් ඒ වගේ ප්‍රසංග 4කට විතර සහභාගී වුණා නාවික හමුදාව ඇතුලේ. ඉතින් ඒ ලැබෙන ආදරය ඉතින් මට ඇති මේ මම ඉතින් දැන් සංගීතය මම නතර කරලා නැහැ නේ මල්ලි. මම එතනින් කැපුණා. මගේ දක්ෂතාවය එතනින් එහාට මට යන්න බැරි නිසා මම එතනින් කැපුණා. මම ඇවිල්ලා ඉතින් මගේම කියලා දෙයක් පටන් ගත්තා. ඉතින් ඇත්තටම මම දැන් සතුටින් මේ දේවල් කරගෙන යනවා. ඔව් ඔය ඇත්තටම ගමේ මිනිස්සයා ගමට අගයක් නැහැ. ගමේ මිනිස්සයාගේ පිට ගමකට. ඉතින් මාත් එක්ක මගේ මේ වැඩේට මගේ එක කෝල්ලයක් මගේ එක වචනයක් විශ්වාස කරලා අද වැඩ දෙකට අයියට යන්න තිබුණා. අයියාගේ සවුන්ඩ් සිස්ටම් එක වෙඩින් පාටි එක කර දෙන්න තිබ්බා. බිග් ගර්ල් පාටි එක කර දෙන්න තිබ්බා. ඉතින් ඒ තිබුණ වැඩ දෙකම කැන්සල් කරලා මාත් එක්ක මේ වැඩේට දැන් පැය ගාණක් වෙනවා. මාත් එක්ක මේ තිබ්බ වැඩේට මගේ වැඩේට මගේ එක වචනයක් විශ්වාස කරලා අයියා මට වෙලාව ලබා දුන්නාට බොහොම ස්තුතියි. ඉතින් අයියේ මගේ ගමේ අනිවාර්යයෙන්ම අයියාගේ සවුන්ඩ් සිස්ටම් එක දාලා ලස්සන වැඩක් අපි ළඟදිම කරනවා. ඉතින් අයියේ අයියාගේ ඉදිරි ගමනට සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයියාට දලදා හාමුදුරන්ගේ දැසීම බෝ සම්මිලින්ගේ ඉතින් අයියේ